හෙලෝ ගයිස් කොමද ඔයාලට ඔන්න ඉතින් මං අදත් අලුත් වීඩියෝ එකක් ගෙනාවා. මේ තමයි කටුනායක මාළු කඩේ හන්දියේ තියෙන නිව් ලකි මෙගා සේල් එක. ඉතින් මෙතන හැම අයිටම් එකක්ම තියෙනවා. ගෙදරට ඕන කරන සියලුම අයිටම්ස් මෙතන තියෙනවා. ඉතින් ඒ හැම අයිටම් එකක්ම රුපියල් 100, 250, 350 ඉඳලා තියෙනවා. ඉතින් ඔයාලට මෙතන ලොකේෂන් එක හොයාගන්න බැරි නම් මම මේකේ ලොකේෂන් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඉතින් එහෙනම් මෙතන මොනවද තියෙන අයිටම්ස් කියලා බලාගෙන යන්නකෝ. ඉතින් පටන් ගද්දිම මෙතන තියෙන චූටියාගේ සෙල්ලම් බඩු. ඉතින් එතන කෑලි 3ක්ම රුපියල් 100යි උනේ. ඉතින් මෙතන මේ බකට් 3ක් රුපියල් 350යි. ඉතින් හරිම සාධාරණ මුදලකට මෙතන අයිටම්ස් තියෙනවා. ඔයාලත් අනිවාර්යෙන් මෙතනට යන්න. ඉතින් මේකේ මේ බෝතල් 6ක් උනේ රුපියල් 350යි. ඉතින් ඔයාලට ගෙදර කුළු බඩු, තේ කොළ ඒ හැමදේම දාන්න නම් ඒ බෝතල් ගොඩක් වටිනවා. ඉතින් මෙතන ඉඳලා තියෙන්නේ කැල්කියුලේටර්, එතකොට ටෝච් ඒ වගේ අයිටම්ස් තියෙන්නේ. ඉතින් ඒ අයිටම් එකක් රුපියල් 350ක් වුණා. ඉතින් මෙතන හැම තැනම එයාලා ප්‍රයිස් එයාලා නෝට් කරලා තියෙනවා. ඉතින් මම ඔයාලට තියෙන අයිටම්ස් පෙන්නන්නම් ඒ වගේ ප්‍රයිස් උත් එක්ක. මම මේ පෙන්නන ඒරියා එකේ තියෙන හැම අයිටම් එකක්ම රුපියල් 350යි. කියන්නේ එක අයිටම් එකක් රුපියල් 350ක් ගන්න. ඉතින් කේක් හදන අයට, ඒවා කේක් ඩෙකොරේෂන් කරන අයට මෙතන පයිපින් බෑග්ස්, නොසල් ඒ හැමදේම තියෙනවා සෙට් පිටින් ගන්න. ඉතින් හරිම ලස්සන අයිටම්ස් ගොඩක් තියෙනවා ගෙදරට ඕන කරන, ඔයාලට ඕන වෙන ඒ අවශ්‍ය කරන උපකරණ මෙතන ගොඩක් තියෙනවා සාධාරණ මුදලකට. ඉතින් ඔයාලත් මෙතනට යන්න. මේ ආවට කෙනෙක් නම් ඔයාලත් අනිවාර්යෙන් මෙතනට යන්න. ඉතින් එතන එහා පැත්තේ පෙළියේ තව අයිටම්ස් වගේක් තියෙනවා. ඉතින් මේ කෑලි දෙකක් වෙන්නේ රුපියල් 100යි. ඒකේ තියෙන්නේ ලස්සන පසල් සෙට් එකක්. ඉතින් ඒ වගේ ඒවා චූටි අයට ගොඩක් ඕන වෙනවා. ගොඩක් ආසයි යාළුවයි වගේ පසල්ස් හදන්න. ඉතින් ඒවත් ඔයාලට මෙතනට આવොත් ගන්න පුළුවන්. මෙතන ප්ලාස්ටික් ප්ලේට්ස් තියෙනවා. ඒවත් දෙකක් රුපියල් 250ක් තමයි උනේ. ඉතින් ඒ වගේ ප්‍රයිස් ඔක්කොම නෝට් කරලා තියෙන්නේ. ඉතින් මෙතන වතුර බෝතල් තියෙනවා. ඒවා එකක් රුපියල් 250ක් උනේ. ඉතින් එතන එක එක අයිටම්ස් තියෙනවා. ඒවා ඔයාලට මෙතනින් මම පෙන්නනවා වීඩියෝ එකේ. හැම එකක්ම ඉතින් එකින් එක කියන්න බෑ. අරක තියෙනවා මේක තියෙනවා කියලා. ඉතින් හැම එකක්ම වීඩියෝ එකේ මම අරන් තියෙන්නේ. ඉතින් ඔයාලා දිගටම වීඩියෝ එකත් එක්ක රැඳී ඉන්න.
මෙතන එක එක ජාතියේ ටේප් වර්ගත් තියෙනවා. ඉතින් මේ කළු පාට ටේප් රෝල් 10ම උනේ රුපියල් 350යි. ඉතින් ඒක නම් ඇත්තටම වටිනවා. ඉතින් තව සෙලෝ ටේප් තිබ්බා, තව මොකක් හරි ටේප් ජාතියක් තිබ්බා. ඒකේ නමත් මම දන්නේ නැහැ. හැබැයි ඒකත් මම ඔයාලට වීඩියෝ එකේ පෙන්නලා තියෙනවා. ඉතින් තව මේ වගේ සිල්වර් කප් තියෙනවා. ඉතින් ඒවත් ගෙදරට ගොඩක් ඕන වෙන දේවල්. මේ පෙන්නන සිල්වර් සෙට්ස් ඔක්කොම ප්ලේට්ස්, එතකොට ට්‍රේ, එතකොට ඒ හැමදේම රුපියල් 350 වුණේ එක අයිටම් එකක්. ඉතින් ලස්සන සිල්වර් ප්ලේට්ස්, එතකොට සිල්වර් ට්‍රේ, ඒ හැමදේම මෙතන තියෙනවා. ඉතින් මේ වගේ කප් කේක් ට්‍රේස් තිබ්බා, ඒවත් එකක් රුපියල් 350යි. මම දැන් මේ පෙන්නන ඒරියා එකේ තියෙන හැම අයිටම් එකක්ම රුපියල් 100යි. එක අයිටම් එකක් රුපියල් 100ක් තමයි උනේ. මෙතන ඔයිල් බ්‍රෂ්, එතකොට සිලිකන් ස්පැචුලා, එතකොට වෝල් ස්ටිකර්ස්, ස්ට්‍රේනර්ස්, ඒවා තියෙනවා, ස්පූන්ස්, එතකොට ඒ හැමදේම මෙතන තියෙනවා. ඉතින් එතන ඒරියා එකේ එකක් උනේ රුපියල් 100යි. ඇත්තටම රුපියල් 100ට මේ අයිටම්ස් නම් ගොඩක් වටිනවා. මං හිතනවා මේ මුදලට මේ හැම අයිටම් එකක්ම ගොඩක් වටිනවා කියලා. මෙන්න තියෙනවා ලොකුම ලොකු ප්ලාස්ටික් බාස්කට්. ඉතින් මේ හැම ප්ලාස්ටික් බාස්කට් එකක්ම වෙන්නේ රුපියල් 350යි. ඉතින් ඔයාලට පේනවා මේ වගේ ලිඩ් එකක් තියෙනවා බාස්කට් එකේ. ඉතින් මෙතන තව ඔයිල් බොටල්ස් තියෙනවා. ඔයිල් බොටල්ස්, එතකොට ඔය ජූස් මග් ගොඩක් අය දැන් මේ දවස්වල හොයන එකක්. ස්ට්‍රෝ එකත් එක්කමයි ඒක තියෙන්නේ. ග්ලාස් අයිටම් එකක් ඒක. ඒකේ එකක් උනේ රුපියල් 350යි. ඉතින් මෙතන ලස්සන වෝල් හෝම් ස්ටිකර්ස් තියෙනවා. ඔය ඩෙකෝස් කරන්න එහෙම කැමති අයට වෝල් එක ලස්සනට තියාගන්න මේ ස්ටිකර්ස් නම් ගොඩක් වටිනවා. ඉතින් ඒක ස්ටිකර් එකක් උනේ රුපියල් 350යි. මේ වගේ එක එක හෝල්ඩර්ස් උත් තියෙනවා. ඉතින් මේ අයිටම් එක නම් හරිම ලස්සනයි. ඒකත් රුපියල් 350ක් තමයි උනේ. ඉතින් මේ තියෙන ජා එකත් එකක් රුපියල් 350යි.
මේ තියෙන ග්ලාස් අයිටම් හැම එකක්ම රුපියල් 350යි. මං හිතනවා රුපියල් 350ට මේ ග්ලාස් ප්ලේට් එකක් මග් එකක් ඒ හැමදේම ඒ ගානට වටිනවා කියලා මං හිතනවා. ඉතින් මෙතන කාපට්ස් තියෙනවා. කාපට් එකකුත් රුපියල් 350ක් ඕනේ. එක එක ඩිසයින් වල කාපට්ස් තියෙනවා මෙතන. ඉතින් මෙතනට ගියොත් ඔයාලට ඒවත් බලා ගන්න පුළුවන්. මෙතන ප්ලාස්ටික් අයිටම්ස් ඒරියා එකක් වෙනම තියෙනවා. ඉතින් ඒ හැමදේම 100 250 350 අතර ගාණක් තමයි මේ හැමදේම වෙන්නේ. එතනින් එහා ගණන් කිසිම දෙයක් නැහැ. හැම අයිටම් එකක්ම 100යි 250යි 350ක් තමයි උනේ. ඉතින් මෙතන මේ තියෙනවා LED ඩිස්ප්ලේ එක තියෙන වෝටර් බොටල් එකක්. ගොඩක් අය මේ දවස්වල හොයන බොටල් එකක්. ඒකත් මෙතන සේල් එකේ තියෙනවා. එතනම මේ වගේ සේල් එකක් තියෙන එක ගොඩක් වටිනවා. මොකද මේ දවස්වල රුපියල් 350කට අඩුවෙන් අයිටම් එකක් ගන්නවා කියන්නේ ඉතින් එච්චර ලේසි පහසු දෙයක් නෙමෙයිනේ. ඉතින් මාත් හිතනවා මේ වගේ සේල් එකක් ගොඩක් වටිනවා කියලා ඔයාලගේ පැත්තටත් ඔයාලගේ ඒරියා එකටත් මේ වගේ සේල් එකක් ඕන නම් ඔයාලත් අපිට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ වෙනකොට නම් ක්‍රවුඩ් එක එන ගමන් ඉන්නේ. ඉතින් හවස් වෙනකොට මං හිතනවා මෙතන කට්ටිය ගොඩක් වැඩි වෙයි කියලා. වීකෙන්ඩ්ස් වල නම් ගොඩක් අය එයි. ඉතින් මේ සේල් එක තියෙන්නේ මැයි මාසේ 2 වෙනිදා ඉඳලා මැයි මාසේ 22 වෙනිදා දක්වා. උදේ 10 ඉඳන් රෑ 10 වෙනකම් මේ සේල් එක ඕපන්. ඉතින් ඔයාලට මේ දවස්වල ගියොත් මේ සේල් එකෙන් ඔයාලට ඕන අයිටම්ස් මෙතනින් ගන්න පුළුවන්. මේ තියෙන ස්ටෝරේජ් බොක්ස් දෙකක් 250යි. මේ තියෙන බාස්කට් දෙකක් රුපියල් 350යි. ඉතින් හරිම වටිනවා මේක නම්. මේ දවස්වල දන්සල් දෙන්න බලන් ඉන්න ගොඩක් අය ඉන්නවනේ. ඉතින් මේ බාස්කට් නම් ගොඩක් දන්සල් දෙන්න බලන් ඉන්න අයට නම් වටිනවා. ඉතින් මේ සේල් එකේම ඉස්සරහා තව දාලා තියෙනවා කුඩ, බෙඩ්ෂීට්, ටවල්ස් ඒ වගේ පොඩි ස්ටෝල් එකක්. ඉතින් ඔයාලට ඒවත් ගන්න පුළුවන්. කුඩයක් රුපියල් 650 ඉඳලා තියෙනවා කියලා තමයි කිව්වේ. ඉතින් ඔයාලට මේ අයිටම්ස් උත් මේ සේල් එකට ගියොත් ගන්න පුළුවන්. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. කියන්න ඕනේ මේ සේල් එකේ ඕනට ගොඩක් ස්තුතියි. ඒ වගේම ස්ටාෆ් එකට අපිට වීඩියෝ එක ගන්න සපෝට් කරාට. ඉතින් එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් අදට මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.